හායි කොහොමද ඉතින් තාලුක් ගත්තම ගෙනල්ලා තින්නේ. අද මට ඉතින් තියෙනවා පොඩි තීරණයක් ගන්න ජීවිතේ. ටයිටල් එක තිබ්බා වගේ අතට මම අද කල්පනා කරලා බලනවා පෙන්ස් එක දීලා 520 ක් ගන්නවද කියලා. ස්ටාර්ට් එක එමනම් මරුවා. පෙන්ස් එක වගේ නෙමෙයි. ගිය දාන්න තියෙන උතනින් හරි. ඕකේ. පරසට BMW කෝප් එකකුත් තියෙනවා. බෙන්ස් එකට වඩා කම්ෆර්ටබල් ගතියකුත් තියෙනවා. කොහොමවත් මගේ C ක්ලාස් යන්නේ. මේක අතරම ජොන්ඩි එකකට මේක 2016 එක. මේක අයිති යාළුවා යා රේන්ජ් රෝවර් එකක් ගන්නවා කිව්වා. මෙයා මේක දෙන්න ඉන්නවා. මේක හරි මේ වගේ වෙන එකක් හරි ගන්න තියෙනවා. මේ කතා කරගෙන ඉන්නකොට මෙහෙමයි මොකද කරන්නේ මාරු කරනවද? එයා කිව්වා මේක අරන් පැදලා බලන්න කියලා කොහොමද කියලා 520 මම සාමාන්‍ය 520 එක කියන්නේ එක දිගටම පාවිච්චි කරන්නේ නැහැ නිකන් නැකලා චුට්ටක් එහෙම එළවල තිබ්බට අපල කොහොමද කියලා අපි දනුක තමයි ඉතින් මෙහි ඔලි එකේ වාහන එක්ස්පර්ට් දනුක මොකද කියන්නේ මේක 520 එකට යනවද නැත්නම් ඈ පැදලා බලමු පැදලා බලමු යනවද රම ඈ එන්ජින් එක බලලා කියනවා ඈ වාහනේ අරගෙන නේ සාමාන්‍යයෙන් ඕක බලන්නේ නේ අරන් නෑ තාම ගන්නවද කියලා මේ මොකද්ද මේක වෙන්න ඇතිනේ බලමු හරි කොහොමද ඉතින් අයියට අවුලක් නෑ ලක්ෂ 40ක් 50ක් විතර එක වියදම් කරන්න නැති නෑ එහෙම නෑ නෑ ඒ උවිල් පාර ලක්ෂ 10ක් විතර අවුල ටෙස්ට් ඩ්‍රයිව් ඔයා කියන්නේ හරි ඔයා එතකොට මම වචන දෙන්නම් ගන්නවද නෑ පිකප් නම් එනවනේ පිකප් නම් එනවා කරන් ෆ්‍රෙෂ් එකේ මට කීයක් කර දෙන්න ඕනේ මේකට එනවට මාකට් කරනවාද අරුකා මොනවද කන්නේ අපි කමු මට අරගෙන පහයි අරගෙන තුනයි එහෙනම් අපි දෙන්නත් දෙක අල්ලන් කමු අපි අපි දෙන්න කවා ගමුද මේ කට්ටියට අන්න අරු කොළු කාරෙද්ද මේක කටේ දාගන්න කොහොමද මේ කෑල්ල අයින් කරන්නේ මේකත් එක්ක ගන්න බැරිද අනුක එනාට මොනවා වුණත් ඒක ලස්සනයිනේ මොකද කියන්නේ ඒ උනට කමන්නේ බෙන්ස් එක ජීවය ගන්න යන්න ගමු අපි ජීවය ගන්න එක කොහොමද නිකන් ඔළුවේ ටාගට් එකක් විදිහට තියාගමුනේ කා අනාරද ආරයි ඉසරු කවුද මට කතා කරන්නේ ඔයාද එන්ජින් ලයින් එක දුන්නාද රයිට් කතා කරගෙන යනෝනේ දෙකක් තියෙනවා ඔව් මේ මඩිල දෙන්න එක හොඳ බිස්නස් පිච් එකක් තියෙනවා මම මේ දෙනවා දැන් කෝසලයට ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ අපි බලමු හායි කෝසල ඒක සර්ප්‍රයිස් කරන්න පස්සේ ටෙස්ට් ඩ්‍රයිව් කරලා වංගාද මත කරේ මොකද කියන්නේ ගන්නද කියන්නේ වියන වෙන අද බෙන්ස් එකේ ඉන්නද බෙන්ස් එක තියෙති මේකත් ගව් ඒව තල්ලි නෑ Happy to you Happy birthday Happy birthday dear Vishmi Happy birthday to you මේ බර්ත් එකක් තියලා විශ් කරන්න ඔබ දැන් ඉතින් මලල් දෙන්නෙක් කියලා මට බිස්නස් පිච් එකක් ඒගොල්ලෝ කරා අතරම ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ කරනවා කියු වැඩේ කරන ලංකාවේ කම්පැනිස් තියෙනවා කීපේ. ඒකට හේතුව තමයි අතරම ඒ කියන්නේ එහෙම ස්කිල් එකක් තියෙන කෙනෙක් ලංකාවේ නතර වෙන්නේ නැහැ. අපි කොළඹ විතර ඒ වගේ ලංකාවේ ඉන්නේ දෙන්නයි. ඉතින් ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒගොල්ලෝ අතරම ආවේ ඒ වැඩේ මාත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ කරන්න කැමති කියලා මම හැබැයි කිව්වේ මම ඒ වැඩේට එකතු වුණාට නැතත් මම මට පුළුවන් උපරිම සපෝට් එක යාලට දෙන්නම් කියලා මම ඉතින් අර ඒකල් ඉඳන් ඒ කියන්නේ
මොන හරි තමන්ගේම දෙයක් කරන කෙනෙක් ඉන්නවා නම් බිස්නස් එකක් සහ ඒ කියන්නේ යාට අතරම ඕනිකම තියෙනවා නම් ස්කිල් එක තියෙනවා නම් මම කැමති මම ජොයින් වෙන්න ඕනේ මම ඒකට උදව් කරන්න කැමති මම අතන කෝස් ලයියට ගිහලා ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නෙත් ඒකයි මොකද ඒ කියන්නේ එකක් තමයි මට මේගොල්ලෝ කියව කතාවක වෙරිෆයි කර ගන්න පුළුවන් සහ ඒ කියන්නේ මට වඩා ඒ කියන්නේ ලොකු නොලෙජ් එකක් ඩොමේන් නොලෙජ් එකක් හැමදේම ගැන ඕවරෝල් ඒ කියන්නේ හැම සෙක්ටර් එකේම දේවල් ගැන කෝස් ලයියට තියෙන හින්දා ඉතින් කොහොම හරි ඒ කියන්නේ දැන් මම ගොඩක් කටියට මම පොඩ්කාස්ට් වල මේක අතන ගෙල් තියෙනවා ඒ වගේ මොන හරි කොනට අයිඩියා එකක් තියෙනවා නම් මොන හරි කතා කරන්න කැමති නම් මට ඊමේල් එකක් කරන්න කියලා ඉන් ෂෝට් එහෙම එතනට එහා ගිහිල්ලා මගේ ෆෝන් නම්බර් එක හොයාගන්න පුළුවන් නම් අන්න ඒක තව එක ස්ටෙප් එකක් ඉස්සරහ. අතන මේගොල්ලෝ ෆෝන් නම්බර් එක හොයාගත්ත විදිහ කියනවා නම් ඒක බලමු ඒගොල්ලෝ මුණ පෙන්නන්න නැතුව ඉන්නම් මේක කියලා කියනවා ඒගොල්ලෝ ඇවිල්ලා සිකියුරිටි එක්ස්පර්ට්ස් ලා. ඒගොල්ලන් ඒ නම්බර් එක හොයාගත්ත විදිහ ලෙජෙන්ඩරි. ඒක මම පස්සේ කාලෙක කියන්න කොහොමද ඒගොල්ලෝ ඒක කරලා තින්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ හොඳ වෙලාවට ඒගොල්ලෝ අතන අර බ්ලැක් හැට්ලා නුනේ ලොකු වෙලාවකට ඒගොල්ලෝ මේ කරන දේවල් කරගන්න කොහොම හරි කොහොම එකක් තියෙනවා. ඉතින් yes very nice. ඉතින් ඔයාලත් අතරම ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. මොකද කියන්න ඕනේ කතාව තමයි. ඔයගොල්ලෝ බිස්නස් පටන් ගන්නවා නම් පටන් ගන්න එක කරන්න ඕනේ. හැබැයි හිතන්න එපා අර ඒක තමයි බිස්නස් එක කරන්නේ හරි ලේසි වැඩක් කියලා. ඒ කියන්නේ මම කියන්නේ අනිවාර්යෙන් පටන් ගන්න. හැබැයි අර ඒ වෝ එකට රෙඩි වෙලා පටන් ගන්න. දැන් මට වුණත් every day is a woo. ඒක එහෙමයි. ඒක මේක ගැන අපි ගොඩාක් කතා කරන්න ඕනේ. මම අර කලින් බ්ලොග් එකේ කිව්වා මම පොඩ්කාස්ට් එක කරනවා කියලා Discord එකෙන් පටන් ගන්න. ඒකින්ද අපි ඒක කරමු. කොහොමද? දැන් යන්න තියෙනවා හවස් වෙලා ගොඩ කාලයකට පස්සේ මම හිතන්නේ මාස 3-4කට පස්සේ හම්බෙනවා අපේ මලියා රසිත් සහ ටබිනිකෝ සෙට් එකම ජොඩිලා. එහෙනම් අපි යන් කටේ හම්බෙන්නේ. ඉතාලියෙන් දැන් ඇවිල්ලා එච්චරයි මේ නත් දිනුයි. මේ ඒවත් මේ රුපියල් 5 ටොපි මේ ඈ අරක වටිනා වෙනට සෑහෙන අන්න මොකද්ද බෝතල් ඉතින් බොන්නේ නැහැ නේ අපි මම බොන්නේ නැහැ අර මේ තනින් බොන්නේ අර දියන් මේ අර කොහෙද කියලා වහම කොහෙද ඉන්නේ අපි ආවද තා පැයක් විතරයි දන්නේ ඉන්නේ යාළුවනේ අර කොල්ලෝ එළියේ අපි දන්නේ නැහැ මොකද කරන්න කියලා අපි දෙන්න නම් මෙතෙන්ට වෙලා හරි thank you අනියයි රසිතුයි සෝගනුයි තව පැයක් විතර යනවා ඉන්න දුම් වෙනකන් ඉන්න බෑනේ අපි කම මොකක්ද දාන්නද thank you yes මේ හරි දැකලා කුරුදුන්ට එක්ක නාවේ वाह दे नया नहीं हां वीडियो के साथ अभी ओ बदनसने ඔයා වන දැකලා පුරුදුයි වාවගේ එක්කෙනෙක් ඉඳලා හිටලා මට මෙසේජ් ඒකනේ උයි කිට්ටුලා thank you ආයි මහත් උනා මත් ආයි මහත් උනා ටිකක් බචි ඇයි නාම